බොහෝ දෙනෙක් රුද්‍රාක්ෂ පාවිච්චි කරනවා. පළඳිනවා. තමන්ගේ මානසික ඒකාග්‍රතාවය වැඩි කරගන්න භාවිතා කරනවා. සහ යම් යම් භාවනා ක්‍රමවේදයන් වල මානසික ඒකාග්‍රතාවය සඳහා භාවිතා කරනවා. එතකොට මේක ලෝකයේ ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව වගේ රටවල් වල සහ ලංකාව වගේ රටවල් වල භාවිතා කිරීම සාපේක්ෂව වැඩි. නමුත් දැන් යුරෝපයේත් ප්‍රචලිත වීමක් තියෙනවා. එතකොට මේ තියෙන රුද්‍රාක්ෂ ඇටයක් මේකට කියන්නේ පංචමුඛී රුද්‍රාක්ෂ. හරි. කියන්නේ මේකේ මේ තියෙන ෆේසස් 90. දැන් මේකේ ගත්තොත් එහෙම ෆේස් 5ක් තියෙනවා. ෆේස් 5ක් තියෙනවා. හරි. මේ එක පැත්තක ධාරයත් එක්ක තියෙන එකකට කියන්නේ ෆේස් එක කියලා. එතකොට ඒවා මේකේ 5ක් තියෙනවා. එතකොට පංචමුඛී රුද්‍රාක්ෂ 1 2 3 මේවා තියෙනවා. හරි. එතකොට මම මේ අද කියන්න යන්නේ රුද්‍රාක්ෂ ජනප්‍රිය වෙලා තියෙනවා. නම් සමහරක් කරේ දාගෙනත් ඉන්නවා. ප්‍රතිඵල තියෙන අයත් ඉන්නවා. ප්‍රතිඵල නැති අයත් ඉන්නවා. මේකට හේතුවක් නෙවෙයි. නමුත් රුද්‍රාක්ෂ කොහොමද හරියට පළඳින්නේ භාවිතා කරන්නේ සහ කොහොමද මේකෙන් ප්‍රතිඵල ගන්නේ කියන්නේ. හරි. රුද්‍රාක්ෂ හැදිලම තියෙනවා. මේ කියන්නේ ජනප්‍රවාදයේ තියෙන විදිහට ශිව දෙවියන්ගේ කඳුළු. ඒ කියන්නේ දුකින් ඉන්න මිනිස්සු පිට වෙන්නේ ශිව දෙවියන්ගේ නිර්මාණය වෙච්ච දෙයක්. රුද්‍රාක්ෂ කියලා කියන්නේ. එතකොට මේක පළඳින්න හොඳ දවස් තමයි. පළඳීම ආරම්භ කරන්න හොඳ දවස් තමයි සඳුදා දින. පුර පොය දවස්. අමාවක දවස්. මහා ශිවරාත්‍රී දින වගේ දිනයන් මේක පැළඳීමට ඉතාම හොඳයි. පැළඳීම ආරම්භ ඉතාම හොඳයි. අනිත් දවස් ටික දාගත්තාම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ දවස් ටික හරිම හොඳයි. ඊට පස්සේ මේක පිරිසිදු කරන ක්‍රමවේදය. පිරිසිදු කරනවා කියන්නේ මේක මේ සුද්ධ කරන විදිය. නැවත ජීවියක් ලබා දෙන විදිය. බල ගන්නන විදිය. ඔය හැම එකකම තියෙනවා කියන්නේ. දැන් ක්‍රිස්ටල් හීලින් ගත්තොත් එහෙම ක්‍රිස්ටල් වල මේ තියෙන්නේ ක්‍රිස්ටල් බීඩ්ස් සම්. එතකොට මේ වගේ තියෙන යම් යම් ක්‍රමවේද පිරිසිදු කිරීම බල ගැනීම කියලා තියෙනවා. එතකොට රුද්‍රාක්ෂ නම් පිරිසිදු ගංගා ජලය, මිශ්‍ර ජලය, ඒත් එක්කම ඉතා ස්වල්ප ප්‍රමාණයක් පොල් තෙල්, පොල් කිරි, මී පැණි වගේ දේවල් එකතු කරගෙන සඳුදා සාමාන්‍යයෙන් පොය දවස්, සාමාන්‍යයෙන් අමාවක දවස්. අමාවක කියන්නේ අනිත් දවසට නව ආරම්භයක් ගන්න පුළුවන් ශක්තිමත් දවස්. ඉතින් මේ වගේ දවස්වල මේක උදේ 4ත් 6ත් අතර හොඳ වෙලාව. මේක පිරිසිදු කරගන්න. මේ වගේ වෙලාවට පිරිසිදු කරගෙන දෙවියන් කෙරේ අසීමිත භක්තියකින් මේක පැළඳ ගන්න ඕන. දැන් මෙහෙමයි මේකේ විද්‍යාත්මක පැත්ත. සෝන්ගේ භාවිතාවය සහ විශ්වාස මත මේවා ගැන පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට රුද්‍රාක්ෂ ගැන නම් හොඳ ප්‍රතිඵල ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ පරීක්ෂණ කීපයක් මම උඩින් දාන්නම්. මොනවද හම්බ වෙච්ච ප්‍රතිඵල කියලා. මම කියන්න ගියේ මොලේ තියෙනවා RAS system. එහෙම නැත්නම් reticulum activation system. මේක පුළුවන් මිනිස්සු
දෙයක් එක දෙයක් ගැන නිතර කල්පනා කරනවා නම් තද විශ්වාසයක් තියෙනවා නිතරම ඒ දෙයක් ගැන හිතනවා නම් එකගේ පුද්ගලයාට ලබා දෙන්න. ඒ දැඩි වමනාවක් තියෙන්න ඕන. දැඩි ආශාවක් අපේක්ෂාවක් තියෙන්න ඕන. ඒ වගේ දෙයක් ගැන හිතන්න. එතකොට සියලුම දෙනා ලෝකේ ඉන්න සියලුම දෙනා එහෙම හොඳ වමනාවක් තියෙන, හොඳ ශක්තියක් තියෙන, හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියෙන අය නෙවෙයි. ලෝකේ 10ක් ගත්තොත් එහෙම 10 විදිය. එතකොට මෙන්න මේ වගේ දේවල් වලින් ඒ දේ වැඩි කරන්න පුළුවන්. මම මේක දාන් ඉන්න හින්දා මට මේක හරියයි. එහෙම හිතන්න පුළුවන්. ඒක ආයාසයෙන් හිතන්න දෙයක් නෑ. මේක නිතරම කරේ තියෙනකොට අපිට එහෙම දැනෙනවා. හරි. ඒක ස්ථිරයි, ශක්තිමත්. මම දැන් බයක් නැහැ. මට ඕන දෙයකට ඉදිරිපත් වෙන්න හැකියාව තියෙනවා කියලා තද ශක්තියක් ඇති වෙනවා. මේ ප්ලෙසිබෝ කියන ඉෆෙක්ට් එකත් ඒ වගේ දෙයක්. ඒ රුද්‍රාක්ෂ ගැන සරල කතාවක් කිව්වේ. මේ කවදාද පළඳින්න හොඳ? සහ පැළඳීමෙන් පස්සේ මොනවද කරන්න ඕනේ? ශක්තිමත් මානසික ඒකාග්‍රතාව අභ්‍යාසය කියලා මම තවත් වීඩියෝ එකක් කියලා දෙන්නම්. සහ කොහොමද මේක පිරිසිදු කරන්නේ කියලා අද වීඩියෝ එකෙන් තල වශයෙන් කියලා දුන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න. healing with saman. තවත් මේ වගේ ඉස්සරහට ගොඩක් දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. හේතුව තමයි ගොඩාක් දෙනා විවිධ පැළඳීම් කරනවා. විවිධ මාල, වලලු, මුතු, කරාඹු සහ ගොඩක් දේවල් පැළඳීම් කරනවා. ඉතින් මේ තුල තියෙන හරය ටිකක් හරි කියලා දෙන්නම් කියන එක මට හිතුණා සමාජීය වශයෙන් වටිනාකමක් තියෙනවා කියලා. අවබෝධයෙන් යමක් පැළඳාගෙන ඉන්නවා නම් ඒ හරහා යමක් කරගන්න උත්සාහ කරනවා නම් ඒක ඔබේ දියුණුවට හොඳයි සහ ඒක වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් මම ගොඩක් වෙලාවට දකිනවා පැළඳීම කරනවා නමුත් අනවබෝධයෙන්. දැන් ගොඩක් ක්‍රිස්ටල්ස් ගත්තත් එහෙමයි. මේ වගේ රුද්‍රාක්ෂ වගේ දේවල් ගත්තත් එහෙමයි. විකුණන කට්ටිය කියනවා මෙහෙම වෙනවා. නමුත් ඒවා ලොකුවට පැහැදිලි කිරීම කරන්න තියෙන තමයි මම කල්පනා කරේ. දල වශයෙන් හෝ යම් පැහැදිලි කිරීමක් සමාජය හරහා ඉදිරිපත් කිරීමට. ඉතින් බොහොම ස්තුතියි healing with saman සමගින් එකතු